හරි ඔන්න සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා ස්ටැටික් YouTube channel එකට. අද වීඩියෝ එකක් කරන් ආවේ මේ අලිවටක් ආවා රිපෙයාර් කරලා දෙන්න කියලා. මේක ගේද්දී තිබ්බේ මේක පවර් එක දුන්නාම එලාම් එක වදින එක විතරයි තිබ්බේ. ඒ කියන්නේ වැටර කරන්ට් එකක් යන්නේ නැහැ කෙඩි කෙඩි. එලාම් එක නම් වැඩි විදිහට තමයි තිබ්බේ. ඉතින් මේක ගැලව බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න. ගැලවුවට පස්සේ ඉතින් මෙහෙම තමයි ඇතුළේ තියෙන්නේ. මේ සර්කිට් එක ගන්නම දෙන්නේ සම්පූර්ණ ගම් එකක් දාලා තිනවා. මෙතන අලාම් සර්කිට් එකටත් එහෙමයි. ඉතින් මේකට පවර් දුන්නම වෙන දේ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන පවර් LED එකත් පත් වෙලා තිනවා. මෙතන කැඩි කැඩි වැට කරන්ට් එක යනවා කියලා පෙන්වන බල්බයත් එක දිගටම පත් වෙලා තිනවා. ඒ කියන්නේ මේක ඉන්වර්ටර් කොටසේ වැඩ කරනවා කැපැසිටර් එක charge කරනවා. ඉතින් එහාට ටයිමින් සර්කිට් එකේ මොකක් කර ප්‍රශ්න නිසා මේ ට්‍රාන්ස්ෆෝමර් එකට කරන්ට් එක යන්නේ නැහැ. ට්‍රාන්ස්ෆෝමර් එක චෙක් කරලා බැලුවා මම ට්‍රාන්ස්ෆෝමර් එකත් හොඳයි. ඉතින් මම මේකේ අයිතිකාරයට කිව්වා ඉතින් මේකේ දැන් තියෙන ලෙඩේ මොකද්ද කියන එක නම් හොයාගන්න මෙතන චෙක් කරගන්න උත් දෙන්නේ සම්පූර්ණ බෝඩ් එකට ගම් එකක් දාලා. මොනවා එකක් හයිය ගම් එකක් දාලා තිනව මොනවා හරි. ලී ගම් එකට දිකුඩු කලවම් කරලා දාලා වගේ තමයි පේන්නේ නම්. මෙන්න මේ විදියට. මෙතන එලාම් සර්කිට් එක දෙන එලාම් සර්කිට් එකටත් ගම් එකක් දාලා. මම ඉතින් එහා මේ කොච්චර කාලයක් ඉන්න දරන් කියලා දැන් අවුරුදු එකමාරක් විතර වගේ වෙනවලු මේක අරගෙන. ඉතින් මේක හදපු කෙනාගේ විස්තර මොකුත් නැහැ මේ පැත්තේ. ඉතින් කොහොමද මේක රිපෙයාර් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මොකද මේක SCR එකක් තියෙනවා. මෙතන SCR එකට සම්පූර්ණ ගම් දාලා නම්බර්වත් මොනවත් නැහැ හොයාගන්න. මේක ඉන්වර්ටර් කොටසේ මේ ට්‍රාන්සිස්ටර් විතරක් නම් පිටින් තියලා තියෙනවා. ගල්ලා මාරු කරගන්න. අනිත් කොටස නම් මොනවත් ගලවන්නම බැරි තරමට ගම් එක දාලා ඉතින්. මම ඉතින් කිව්වා දැන් මේක මෙහෙම තත්ත්වෙදී හදන්න බෑ. ඒ නිසා වෙන සර්කිට් එකක් තියලා හදලා දෙන්නම් කියලා. ඉතින් මේකට එහෙම තමයි කරන්න තියෙන්නේ. තව දෙයක් ඉතින් කියන්න ඕනේ මේ වගේ සර්කිට් හදපුවම දැන් මේ වගේ සර්කිට් එකකට ගම් එකක් දැම්මම ඒ මිනිස්සයා වුණත් මේක මොකක් හරි ප්‍රශ්නයක් නිසා රිපෙයාර් කරගන්න ගියොත් අමාරු වෙනවා. දැන් මේක ගෙනලා තින්නේ ටිකක් දුර පැත්තකින්. දුර පැත්තකින් ගෙනලා තින්නේ අවුරුදු එකමාරක් විතරනේ. දැන් ඉතින් මේකේ ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් මේක ඉතින් හදන්න අරන් ආවට හදා ගන්න විදියක් නැහැ. මේක ගම් එකක් දාලා දෙනවා. ඒක ගලව ගන්න පුළුවන් ගම් එකක් දාලා තිබ්බනම් ඒත් එකක්. එතන මේ දාලා තියෙන ගම් එක ගලවන්න බැරි සම්පූර්ණ බෝඩ් එකකින් සර්කිට් එකම අයින් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයකදී. ඒ නිසා ඉතින් මේ වගේ එකක් හදලා කෙනෙක්ට දෙද්දී පොඩ්ඩක් මේක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා මේ වගේ ගම් එක දාන එක. ඒ මිනිස්සු ගොඩක් දුරින් ඉඳලා ඉල්ල අරන් ගියොත් මේ මිනිස්සුන්ට ආයෙ වීදමක් කරගෙන එන්න වෙනවනේ. ඉතින් මේක එහෙ රිපෙයාර් කරන් යන්න. ඒ අරන් ගියත් ඉතින් මේ බෝඩ් එක සවුත් වෙලා කියලා බෝඩ් එක අයින් කරලා දාලා වෙන බෝඩ් එකක් තියයි. මේ බෝඩ් එක රිපෙයාර් කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්නේ. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් ඉතින් ඇවිල්ලා තියෙන මෙතන ටයිමින් එක කැරෙන්නේ නැති. ඒක එක්කෝ SCR එක පිච්චිලා ඇති. නැත්නම් ඒවට මොකක් හරි රෙසිස්ටර් එකට මොකක් හරි ඩැමේජ් වෙලා ඇති. ඒක හදා ගන්න විදියක් නැහැ මේ ගම් එක දාපු එකේ. හරි දැන් මේක වෙන සර්කිට් එකක් තියලා හදා ගන්න විදිය කොහොමද කියලා පොඩ්ඩක් ඉතින් බලමු. හරි දැන් ඔන්න මම මේ සර්කිට් එක හදාගත්තා. මේක අර කලින් බෝඩ් එකේ තිබ්බ පෙරයිට් ට්‍රාන්ස්ෆෝමරේ ට්‍රාන්සිස්ටරේ ගන්න පුළුවන් වුණා. ඒ දෙක අරගෙන ඉන්වර්ටර් සර්කිට් එකක් අලුතින් හදලා ඒ පෙරයිට් ට්‍රාන්ස්ෆෝමරේ දාලා ඉන්වර්ටර් සර්කිට් එක හැදුවා. හදලා ඉවරලා මෙතන ටයිමින් සර්කිට් එකත් අලුතින් ටයිමින් සර්කිට් එකක් හදලා තියුවා. ටයි කැපැසිටර් එක ඔක්කොම තිබ්බ විදිහට සම්බන්ධ කරගත්තා. බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේම තව මෙතන මේ ට්‍රාන්ස්ෆෝමරේ හයි වෝල්ටේජ් අවුට්පුට් මයිල කැපැසිටර් දාගත්ත 6ක් විතර දාලා තියෙනවා මම මේකට. 2000 වෝල්ට් 183 J වගේ මයිල කැපැසිටර් එකක් දාලා තියෙන්නේ. ඊටත් මේකට දාලා තිනවා. අපි මේකට පවර් එකක් දීලා බලමු. කොහොමද මේක යක් කියලා. ඔන්න ඉතින් මැෂින් එක වැඩ කරනවාද? බලමු කොහොමද මේක යක් කියලා.
ඔන්න වගේ ඉතින් මැෂින් එක ආයෙත් තිබ්බ විදිහට වැඩ කරනවා.